අද විඩියෝදී මම කතා කරන්නේ මම කරපු තවත් ප්‍රොජෙක්ට් එකක් ගැන. ඒතර මේ ප්‍රොජෙක්ට් එක කරේ මම මොබයිල් ෆෝන් රිපෙයාරින් ෂොප් එකකට. ඒතර මේ ක්ලයන්ට් රික්වයර්මන්ට් එක උනේ එයාගේ ෂොප්ස් දෙකක් තියෙනවා. එකක් සර්විස් සෙන්ටර් එකක් අනිත් එක සේල්ස් අවුට්ලට් එකක්. ඒතර මේ දෙක වෙන වෙනම මැනේජ් කරගන්න ඕනේ කියලා තමයි කිව්වේ. ඒතර මම මේක රෝල් බේස් ඇක්සස් එකක් එක්ක මම කැෂියර් රෝල් එකකුයි ටෙක්නීෂියන් රෝල් එකකුයි හදාගෙන මේ විදිහට වෙන වෙනම UX දෙකක් හදලා තියෙනවා. ඒතර ඔයාලා බලන්න මෙන්න මේ වගේ UI එකක් තමයි කැෂියර් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පේනදී. ඒතර මම ෆිල්ටර්ස් වගේ ඇඩ් කරලා දෙනවා. ෆෝන් සහ ඇක්සරිස් වෙන වෙනම බලා ගන්න. ඒතර මෙන්න මේ විදිහට වෙන වෙනම යාලා බලා ගන්න පුළුවන් මේ ඇක්සරිස් වෙන වෙනම කැෂියර් කරන් තියන්නේ ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගන්න ඕනම ඔන්න මෙතනින් යාට ඉතන ප්‍රොඩක්ට් එක තියෙනවා නම් මෙතනින් මේ ක්ලික් බටන් එක ඇඩ් බටන් එක ක්ලික් කරලා මෙන්න මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කැෂියර් පුළුවන් මෙතන සර්ච් කරලා මෙන්න මේ විදිහට වාෂ් ප්‍රොඩක්ට් එක ඇඩ් කරගන්න. ඒතර මම මෙතන ෆෝන්ස් දෙකකුයි ඇක්සරිස් ටික ඇඩ් කරගන්න. මේ විදිහට ඇඩ් කරගත්තාම ඔයාලට වෙන්නේ මෙන්න මේ විදිහට කාර්ට් එක ඇතුලේ මේ වගේ අපි ඇඩ් කරගත්ත ප්‍රොඩක්ට්ස් ටික ඩිස්ප්ලේ වෙනවා. එතකොට මම මෙතන තව ඇඩ් කරලා තියෙනවා ඩිස්කවුන්ට් ඇඩ් කරන්න මෙන්න මේ වගේ මොඩල් එකක්. එතකොට මේ කස්ටමර් රික්වයර්මන්ට් එකනේ ඩිස්කවුන්ට් ඇඩ් කරන මොඩල් එක ඇඩ්මින් විතරක් පෙන්වන්න විදිහ තමයි හදලා ඕනේ කිව්වේ. ඒතකොට ඒ විදිහට තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ මේක මට පුළුවන් මෙතන ඔන්න මේ ප්‍රොඩක්ට්ස් වල ක්වොන්ටිටි ඉන්ක්‍රීස් කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා අපේ කස්ටමර් ඩීටේල්ස් ටික එන්ටර් කරන්න. කස්ටමර් ඩීටේල්ස් ටික ෆිල් කරාට පස්සේ අපිට තියෙනවා මෙතන පේමන්ට් මෙතඩ් එක සිලෙක්ට් කරන්න. එතන මෙතන කෑෂ් කාඩ් ඒ වගේම බැංක් ට්‍රාන්ස්ෆර් වගේ මෙතඩ් තුනක් තියලා තියෙනවා. ඊට පස්සේ මෙතන පුළුවන් අපිට බිල් එක print කරලා මේ කාඩ් එක එන් කරලා එයාට බිල් එක print කරලා දෙන්න. එහෙම නැත්නම් මෙතන ඔප්ෂන් එක දීලා තියෙනවා බිල් එක නැතුව මේ චෙක් අවුට් කරලා මේක ඉවර කරන්න. එතන මේක print bill දුන්නාම මෙන්න මේ වගේ බිල් එකක් බලා ගන්න පුළුවන් A4 size එකේ. මෙන්න මේ විදිහට ඔයාලට වෙනදී ඇඩ් කරපු ඩිස්කවුන්ට් එක එතකොට සබ් ටෝටල් එකේ වගේම ටෝටල් ලිව් එක මේ විදිහට ඔක්කොම පෙන්නනවා. මේ වගේ තමයි ඉන්වොයිස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ බැරි වෙලාවත් අපිට රිටර්න් එකක් આવොත් එහෙම ඔයාලට කැෂියර්ට පුළුවන් මෙන්න මේ විදිහට රිටර්න් එකට ගිහිල්ලා එතන ඉන්වොයිස් එක සිලෙක්ට් කරලා ඔයාලට බලන්න පුළුවන් මෙන්න විදිහට මේ ප්‍රොඩක්ට්ස් ටික පෙන්නනවා. ඒතර ඔයාලට තියෙන්නේ මෙන්න මේ බටන් එක ක්ලික් කරලා එයාලට පුළුවන් මේ ප්‍රොඩක්ට් එක ස්ටොක් එකට රිටර්න් කරනවද නැත්නම් ඩැමේජ් වෙලා නම් ඩැමේජ් විදිහට මාක් කරලා එයාට කන්ෆර්ම් කරලා මේක රිටර්න් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම කැෂියර් බලන්න පුළුවන් රීසෙන්ට් ඉන්වොයිසස් ටික බලන්නත් පුළුවන් මෙන්න මේ විදිහට. ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට දැන් මේ රීසෙන්ට්ලි අන්තිමට ෆිගර් මේක තමයි මෙතන තියෙන්නේ. ඒතර ඒක මෙතන අඩු වෙලා ඒක ඇඩ් වෙලා තියෙනවා ස්ටොක් එකෙන් අයින් වෙලා ඒක ඩැමේජ් විතර තමයි ඇඩ් වෙලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි එතකොට කැෂියර්ගේ අපිට ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපි මාරු වෙමු ටෙක්නීෂියන්ගේ ඉන්ටර්ෆේස් එකට. එතකොට මෙන්න මේ වගේ UI එකක් තමයි ටෙක්නීෂියන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මම මෙතන ඇඩ් කරලා තිනවා ෆිල්ටර්ස් ටික ඇඩ් කරලා තිනවා මෙතන ටිකස් ටික මැනේජ් කරගන්න. එතකොට pending, ongoing, ඒ වගේම completed කියලා මම ඇඩ් කරලා තිනවා ෆිල්ටර්ස් ටික. එතකොට අපි බලමු ටිකට් එක මුලින්ම ක්‍රියේට් කරලා. එතකොට මෙතන අපිට පුළුවන් ප්‍රයොරිටි එක දෙන්න. ඒ වගේම ඩිවයිස් කැටගරි එක ඇඩ් කරන්න. ඒ වගේම අන්තිමට අපිට පුළුවන් ඉෂුව එක දෙන්න අපේ ඩිවයිස් එකේ. ක්‍රියේට් කරලා පස්සේ මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන් ටෙම්පරරි රිසිප්ට් එකක් අපිට කස්ටමර්ට දෙන්න පුළුවන්. මෙන්න මේ එකක් ඇඩ් කරලා දෙනවා. ඒතර මේක print කරලා ඒ කස්ටමර්ට අපිට දෙන්න පුළුවන්. එතකොට ටිකට් ID එකත් එක්ක. එතකොට මේකෙදි මම මෙන්න මේ වගේ ඔප්ෂන් එකක් ඇඩ් කරලා තියෙනවා. ඒ ක්ලයන්ට් මැසේජ් එක යන්න. එතකොට මේ මැසේජ් එකෙන් එයාට බලා ගන්න පුළුවන්. එයාගේ ටිකට් එක දාලා ඩිවයිස් එක රිපෙයාර් කරලාද එහෙම නැත්නම් ongoingද නැත්නම් ස්ටාර්ට් කරලා නැද්ද? ඒ වගේ දේවල් එයාට මේ ටිකට් එකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ ටිකට් එකේ මෙන්න මේ ටිකට් එක තමයි අලුතින් හැදුණු ටිකට් එක. මේකට ගියාට පස්සේ මෙන්න විදිහට බලා ගන්න පුළුවන් ඩිවයිස් ඉන්ෆර්මේෂන්ස් ටික දෙනවා. එතකොට ඉෂුව ඇන්ඩ් අසයින්මන්ට්ස් ඒ පාර්ට් එක තියෙනවා. එතන මේකෙදි ඩිවයිස් ටික බලාගෙන අපිට මුලින්ම පුළුවන් රිපෙයාර් කරන කෙනා මෙතනින් සයින් කරන්න පුළුවන් කාල් මේ ටිකට් එක අදාළ ඩිවයිස් එක රිපෙයාර් කරන්න කියලා. එතන මෙන්න මේ විදිහට සයින් කරලා අපිට පුළුවන් ස්ටාර්ට් රිපෙයාර් දෙන්න. ස්ටාර්ට් රිපෙයාර් දුන්නාට පස්සේ අපිට පුළුවන් තනු මේ ඩිවයිස් එකට අපි පාර්ට් එකක් අලුතින් ඇඩ් කරනවා නම් අපිට දෙන මේ පාර්ට් එකට ගිහිල්ලා මේ විදිහට පාර්ට් එක ඇඩ් කරන්න. ඒතර පාර්ට් එක ඇඩ් කරද්දී මම මෙතන ඔප්ෂන් එකක් දීලා තියෙනවා සීරියල් නම්බර් එක ඇඩ් කරන්න. මොකද සමහර ඩිවයිසස් වල පාර්ට්ස් ඇඩ් කරද්දී අපිට සීරියල් නම්බර් එක ඇඩ් කරන්න පුළුවන්. ඒ හින්දා අපි මම මේ ඔප්ෂන් එක දීලා තියෙනවා. ඒතර මේක ඇඩ් කරලා ඔප්ෂන් ඇඩ් දුන්නාම සබ්මිට් දුන්නාම මෙන්න මේ විදිහට ඒ ටිකට් එකට අදාළ පාර්ට් එක ඇඩ් වෙනවා. ඒ වගේම මම මෙතන සර්ච් එකක් ඇඩ් කරලා දෙනවා පාර්ට්ස් සර්ච් කරගන්න. ඒ වගේම මම මෙතන සමහරවිට අලුතින් අපිට පාර්ට්ස් ඇඩ් කරන්න වෙනවා. ඒ නිසා මම මෙතන ඇඩ් කරන්න ඔප්ෂන් එකකුත් දීලා දෙනවා. ඒ වගේම මොබයිල් ෆෝන් රිපෙයාර් කරද්දී සමහරවිට රිපෙයාරින් විතරක් කරන වෙලාවල් තියෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ මම IC රිපෙයාර් එතකොට ඩිස්ප්ලේ චේන්ජ් කරන්න ඒ වගේ දේවල් වලට ඇඩ් කරලා දෙනවා. එතකොට මේකත් කලින් වගේම එතන ඇඩ් කරාම මෙන්න විදිහට අපි ටිකට් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඒතර ඒකෙදි මම ඇඩ් කරලා දෙනවා add new repair කියලා. සමහරවිට අලුතින් රිපෙයාර්ස් ඇඩ් කරන්න වෙනවා. ඒ නිසා මේ විදිහට ඇඩ් කරලා දෙනවා.
ඊට පස්සේ අන්තිමට මම සර්විස් චාර්ජ් එක ඇඩ් කරන්න මෙන්න මෙතන පොඩි මොඩල් එකක් ඇඩ් කරලා දෙනවා. මේකෙදි මේ ප්‍රයිස් එක එන්ටර් කරලා ඇඩ් සර්විස් චාර්ජ් දුන්නාම මෙන්න විදිහට එඩ් කරගන්න පුළුවන්. එතකොට ඔයාලට බලන්න පුළුවන් මෙතන ෆයිනලි ටෝටල් එක පෙන්වනවා. ටෝටල් එකේ අයිටම්ස් වලට ගියපු කොස්ට් එක වගේම අන්තිමට මෙතන පෙන්වනවා සර්විස් චාර්ජ් එකත් ඇඩ් වෙලා ෆයිනල් එක පෙන්වනවා. ඊට පස්සේ මේක මම කම්ප්ලීට් කරාට පස්සේ කම්ප්ලීට් රිපෙයාර් දුන්නාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙහෙම එමි නම්බර් එකක් එන්ටර් කරන්නයි. ඒ වගේම පේමන්ට් ටයිප් එක අපි සිලෙක්ට් කරන්න දෙනවා. මේ එමි නම්බර් එක මම මෙතනත් ඇඩ් කරලා තියෙන්නේ සමහරවිට අපේ ඩිවයිස් එක ඔන් කරගන්න බෑ. ඒතර අපිට ඒකේ ඩිවයිස් එකේ හරියටම එමි නම්බර් එක ගන්න බැරි නිසා මම මෙතන එන්ඩ් අන්තිමට අපේ ටිකට් එක එන්ඩ් කරද්දි එතකොට මම මෙතන ටිකට් නම්බර් එකේ එමි නම්බර් එක දාන්න තියෙනවා. මොකද සමහරවිට අපිට ලේසියෙන් මැනේජ් කරගන්න පුළුවන් නිසා. එතකොට මේකෙදි තව එයා කස්ටමර් රික්වයර්මන්ට් එකක් වුණා. එයාගේ පේමන්ට් ටයිප් එකක් එයාට ඇඩ් කරලා ඕනි කියලා. මොකද සමහරවිට එයාලගේ රිපෙයාර්ස් සමහරවිට ක්‍රෙඩිට් විදිහට තියෙනවා. එතකොට account එකට transfer කරපු ඒවා තියෙනවා. ඒ වගේම සමහරවිට cash දුන්න ඒවා තියෙනවා. අන්න ඒ වගේ ඒවා තියෙන නිසා එතන මේ එයාගේ payment type එකක් ඇඩ් කරලා ඕනි කියලා. එතන මෙන්න මෙහෙම විදිහට මම cash select කරලා submit කරනවා. submit කරලා පස්සේ මෙන්න මේ විදිහට ආයේ ඒ complete කරපු ඒවාට ආයේ parts add කරන්නවත් එතකොට ඒවා change කරන්න කිසි දෙයක් කරන්න බෑ. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි තියෙනවා. එතකොට ඔයාලට පෙන්වන්න තව මම මෙතන ක්‍රෙඩිට් විදිහට හදපු එකක් තියෙනවා. එතකොට ඒකේ ඔයාලා ක්‍රෙඩිට් විදිහට තමයි අන්තිමට කම්ප්ලීට් කරලා දෙන්නේ. ෂොප් එකට පේ කරාට පස්සේ එයාට පුළුවන් මෙන්න විදිහට අන්තිමට ෆයිනලි මෙතන කෑෂ් වලින් හරි කාඩ් වලින් හරි account එකට හරි පේ කරා කියලා මේක සබ්මිට් කරලා මේකේ ටිකට් එක ක්ලෝස් කරලා දාන්න. එතකොට මෙන්න විදිහට ටිකට් repair completed with account කියලා මෙන්න විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ part එක තමයි ටෙක්නීෂියන් ගේ part එක. එතකොට මේ විදිහට තමයි ටෙක්නීෂියන් රෝල් එකේ අදාළ part එක හදලා තියෙන්නේ. ඊට පස්සේ අන්තිමට ෆයිනලි ගියාම ඇඩ්මින් පැනල් එක ඇඩ්මින් පැනල් එකට ගියාම මෙන්න මේ UI එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඩෑෂ්බෝඩ් එක තියෙනවා. එතකොට මේකෙදි total revenues profit එතකොට ඒ වගේ ඉන්වොයිසස් ඒ වගේ දේවල් ටික බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට බලන්න පුළුවන් මෙන්න මම හදලා තියෙනවා මෙතන සර්විස් සෙන්ටර් එකයි සේල්ස් අවුට්ලට් එක වෙන වෙනම බලා ගන්න. එතකොට මේක ඩෑෂ්බෝඩ්ස් වලට ගියාම මෙන්න මේ විදිහට ටිකට්ස් ගන්න total revenue total profit මේ වගේ දේවල් ටික බලා ගන්න පුළුවන්. එතකොට මෙතන ෆිල්ටර් එකක් ඇඩ් කරලා තියෙනවා මේ මෙට්‍රික්ස් ටික බලා ගන්න. මේ විදිහට තමයි හදලා තියෙන්නේ. ඊට පස්සේ සර්විස් සෙන්ටර් එකේ අමුතරව සේල්ස් අවුට්ලට් එකට ගියාම ඒකට ගියාමත් මෙන්න මේ වගේ total revenue එකක් එතකොට sales metric ටික පෙන්නනවා මෙන්න විදිහට total products කීයක් sell වෙලාද අන්න ඒ වගේ metrics ටික බලා ගන්න පුළුවන් ඊට පස්සේ product එකට ගියාම මෙන්න මේ වගේ මගේ product ටික තියෙනවා මෙන්න විදිහට add කරලා එතකොට ඒකෙදි stocks add කර ගන්න පුළුවන් මෙන්න විදිහට stock add කර ගන්න පුළුවන් product එක අපිට search කරලා මේක select කර ගන්න පුළුවන් select කරලා අපේ condition select කරලා මේ විදිහට stocks වලට add කර ගන්න පුළුවන් ඒ වගේම මෙතන තියෙන services and parts manage කරගන්න. ඒතර admin panel එකේ තෝරන නම් මෙතන අලුතින් parts repairs වගේ දේවල් add කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මතකයි මම return කරන product එකක් ඒ return කරපු products මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. damage ඒවා return එතකොට ආයි stock වල return වෙච්ච ඒවා එන්නේ වගේ ටිකක් බලා ගන්නත් පුළුවන්. ඒ වගේම අන්තිමට users ලා manage කරගන්න මෙන්න මේ වගේ මම panel එකක් හදලා තියෙනවා. එතකොට දැනට අපි current users ලා ඉන්නවා. එතකොට මෙයාලගේ අපේ roles මේ වගේ edit කරගන්න පුළුවන්. ඒතකොට password change කරගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් ටිකක් තමයි මේකේ ඇඩ් කරලා තියෙන්නේ. එතකොට මේකෙදි මම මේ වගේ තමයි ඇඩ් කරලා තියෙන්නේ. ඒතකොට මේකේ ටෙක්නොලොජි ස්ටැක් එක මම යූස් කරලා තියෙන්නේ React JS යූස් කරලා තියෙන front end එකට. ඒ වගේම මම back end යූස් කරලා තියෙන Laravel. ඒ වගේම database එක මම යූස් කරලා තියෙන MySQL. එතකොට එහෙම තමයි මම මේ application එක හදලා තියෙන්නේ. ඒ වගේම මම තව මේකට ඇඩ් කරලා තියෙන SMS gateway එකක් ඇඩ් කරලා තියෙනවා. dialog ලාගේ SMS gateway ඇඩ් කරලා දෙනවා. එතකොට ඒ විදිහට තමයි මම මේ application එක හැදුවේ. Thanks for watching.